හෙලෝ යාළුවනේ. ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මොන්සර් ටෙක්නික් YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට ගෙනල්ලා තියෙන සුපිරි unboxing වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ ගේම් ගහන අයටයි නැත්නම් ෆෝන් එක හීට් වෙනවා නම් අන්න ඒ අයට ස්පෙෂල් වීඩියෝ එකක්. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ FS01 කියන cooling fan එක. ඉතින් වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහල තියෙන රතු පාට subscribe button එක press කරලා bell notification එකත් all දාලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලා ළඟටම ගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ cooling fan එක මම ගෙනාවා Daras එකෙන්. මේ cooling fan එක ඇවිල්ලා 17,200 අතර price range එකකට තමයි යන්නේ. ඉතින් මේක dual cooling fan තියෙන්නේ. rechargeable option එකක් මේකේ තියෙනවා. ඉතින් ඔයාලට ඕනෙම තැනකට ගිහිල්ලා මේක use කරන්න පුළුවන්. ඉතින් ඔයා game ගහන කෙනෙක් නම් නැත්නම් ඔයාගේ phone එක heat වෙනවා නම් ඔයාලට සුපිරිම gadget එකක් තමයි මේ cooling fan එක. ඉතින් ඔයාලට පුළුවන් අද මේක order කරන්න. මේ cooling fan එක ඔයාලා charge කරාට පස්සේ ඔයාලට ඕනෙම තැනකට ගෙනහිල්ලා use කරන්න පුළුවන්. ඉතින් මේක rechargeable හින්දා ඔයාලට ගොඩක් useful වෙයි කියලා මම හිතනවා. ඉතින් guys මේ තියෙන්නේ මං Daras එකෙන් order කරපු mobile phone cooler එකයි. ඉතින් අපි දැන් මේක unboxing කරගමු. ඉතින් මෙතන ගහලා තියෙනවා මේ cooling fan එකේ model එක FS01 කියලා. ඉතින් මේ පැත්ත බැලුවොත් model එක ඒ ටික තමයි. ඉතින් මේ පැත්ත බැලුවොත් ඉතින් මේකේ advantages වගේක් තියෙනවා. එච්චරයි තියෙන්නේ. ඉතින් එහෙනම් අපි මේක unboxing කරගෙන බලමු. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේක open කරපු ගමන් අපේ cooler එක තියෙනවා. ඉතින් මම මේක පැත්තකින් තියාගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ cooler එක. ඉතින් මේ ඒක charger කරන්න තියෙන cable එක මම ඒකත් පැත්තකින් තියාගන්නවා. ඉතින් මේ cooler එක ගැන කතා කරොත් මේක එච්චර ලොකුවට බරක් නැහැ. ඉතින් ඒක ගොඩක් ලේසි. ෆෝන් එකට උනත් එච්චර ලොකුවට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකේ ඩිසයින් එක ගත්තාම මාර්ම ලුක් එකක් තියෙන්නේ. ඉතින් අර ගේමින් ලුක් එකට හදපු ඩිසයින් එකක් තමයි මේකට තියෙන්නේ. මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ cooling fan එක මොබයිල් ෆෝන් එකට කනෙක්ට් කරගන්න කියලා. ඉතින් ඔයාලගේ cooling fan එකේ මෙන්න මේ කෑල්ල ඇත්තම කිව්වොත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ ගන්නට මේක ඇඩ්ජස්ට් කරගත්ත හැකි. ඉතින් මම ඔයාලට මේක සෙට් කරගෙන පෙන්නන්නම් මම ෆෝන් එකට. ඉන්නේ cooling fan එක ෆෝන් එකට කනෙක්ට් කරගත්තට පස්සේ පේන ලුක් එක. ඉතින් මේක ඇවිල්ලා අමුතුම ලුක් එකක් තියෙනවා. මේක ගේම් ගහනවට වගේ නම් ගොඩක් හොඳයි. ඉතින් ඔන් කරනවා නම් ඔන් කරන්න ඕනේ ඔයාලට පේනවා ඇති මේ මෙතන බටන් එකක් තියෙනවා. ඉතින් මේක ප්‍රෙස් කරපුවාම මේක ඔන් වෙනවා. ඉතින් මේකේ මෝඩ් දෙකක් තියෙනවා. ඉතින් පළවෙනි එක ඇවිල්ලා එමෙට කැරගෙනවා. දෙවෙනි එකෙන් ගොඩක් වේගෙන් කැරගෙනවා. ඉතින් මේක තව පාරක් ඔබපුවාම කලින් තිබ්බට වඩා වේගෙන් කැරගෙනවා. ඊට පස්සේ ඔයාලට මේක ඕෆ් කරන්න වුණාම මේක තව පාරක් ප්‍රෙස් කරනවා. ඉතින් දැක්කනේ ඕෆ් වුණා. ඊවත් මේ cooling fan එක rechargeable එකක්. ඉතින් ඒක ඔයාලට ගොඩක් හොඳයි. ඔයාලට ඕන තැනකට මේ ගෙනියන්නත් පුළුවන්. ඉතින් සමහර cooling fan තියෙනවානේ charge එකට ගහගෙන ඔයාලා ෆෝන් එකට කනෙක්ට් කරන්න තියෙනවා. ඉතින් මේක ඒ අතින් ගොඩක්ම හොඳයි. මේ cooling fan එක charge වෙන්න ගහද්දි ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන charging port එක තියෙනවා. ඉතින් මේක මෙතනට plug කරලා තමයි ඔයාලා charge වෙන්න ගහන්න ඕනේ. ඉතින් මේක charge වෙන්න ගහද්දි ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ රතු පාට බල්බ් එකක් ඉන්ඩිකේට් කරනවා. ඊට charge වුණාට පස්සේ මේකේ කොළ පාට බල්බ් එකක් ඉන්ඩිකේට් කරනවා. ඉතින් මේ cooling fan එකේ battery low වුණාට පස්සේ මේකෙන් කොළ පාට බල්බ් එකක් ඇතුළත ඉන්ඩිකේට් කරනවා. ඉතින් එතකොට ඔයාලට හොයාගත්ත හැකි මේකේ charging අඩුයි කියලා. ඊට පස්සේ ඔයාලා ඉතින් charging ගහ ගන්න ඕනේ. මම ඔයාලට මේක ගන්න recommend කරනවා. මොකද මේක හොඳ quality එකක් තියෙන product එකක්. ඉතින් මේක ඇත්තම කිව්වොත් ෆෝන් එක ගොඩක් hit වෙලා තියෙන වෙලාවට මට ගොඩක් useful වුණා. මොකද දැන් මම මේක ඇත්තම කිව්වොත් unboxing කරනවා කලින් මම මේක use කරා. ඉතින් ඒකෙන්ද මට ඔයාලට
රෙකමන්ඩ් කරන්න පුළුවන් මේක හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා. ඉතින් මේකේ ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි මේක රීචාර්ජබල් කූලින් ෆෑන් එකක්. ගේම් ගහන අය නම් සුපිරිම ප්‍රොඩක්ට් එකක් ඇත්තම කිව්වා. ඉතින් ඔයාගේ ෆෝන් එක ගොඩක් හීට් වෙනවා නම් මේක තමයි සොලියුෂන් එක. ඉතින් මම හිතනවා ඔයාලට අද ගෙන වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහතින් පාට subscribe button එක press කරන්න. ඉතින් මේ වීඩියෝස් ගේන්න බැරි වුණේ exam එකේ හින්දා. දැන් exam එක ඉවරයි. ඉතින් ඊකට වීඩියෝ ගේනවා. එතකන් අපේ subscribe කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.